මේ දොරවල් වල දාලා තියන්නේ. ඇරියාම වහන්න දන්නේ නැද්ද? යනකොට දොර අරගත්තා නම් දොර වහලා යන්න. ගේට්ටුව ඇරෙන්න ගේට්ටුව වහලා යන්න. ඔය තාත්තේ වගේ. මගේ තාත්තේ වගේ. මම දන්න යාළුවෙක් හිටියා. යාගේ තාත්තත් ඒ වගේ. හා ඕකේ. එයා හිතාගත්ත දවසක් පුළුවන් තරම් ඉක්මනින් මම මේක දෙනින් යනවා. මේක දෙනින් ඉන්න හින්දානේ මේ කතන්දර අහන්නේ. හා එයාට ජීවිතේ වහකදුරු වෙලා තිබුණේ යාගේ තාත්තා හින්දා. හා අපේ තාත්තත් මට ඕක කියනවා මං ඒ වෙච්ච ලොකුට හිත තියාගත්තේ නෑ. නමුත් මගේ යාළුවා මේක හරි බරපතල විදිහට ගත්තා. හා ඒ අතරතුර කොහමද මෙයාට ඉන්ටර්විව් එකක් හම්බුනේ. මෙයා හිතාගත්තා මටත් කියලා ගියේ මේ රස්සාව හරියොත් මං හෙට ගෙදරින් යනවා මම මේ පලාතේ පස්පා ගන්න නෑ කියලා කිව්වා. මට මේ මේවා අහලා එපා වෙලා ගියා තියෙනවා. ලයිට් කතා ෆෑන් කතා. හරි. අදාළ දවසේ මෙයා ඉන්ටර්විව් එකට යනවා. හා ඒ ඉන්ටර්විව් එක තියෙනවා කියන තැන ගේට්ටුව හෝයි ගාලා ඇරලා දාලා. සිකියුරිටි ගාඩ් කෙනෙක්වත් නෑ. හා ගේට්ටුව වහලා ගේට්ටුවේ කොක්කක් දාලා මෙයා හිමීට යනවා ඇතුළට. හා ඒ යනකොට පේනවා මේ කවුරු හරි වතුර දාපු හාදේ ඒ හෝස් එක එහෙමම දාලා ගිහලා වතුර යනවා ඕ ගාලා බෑ. හා කියන්න කෙනෙකුත් නෑ. එහෙම මිනිහා මල් වලට එහා පැත්තෙන් රැප් එක ගන්නවා දැන්. තාත්තා ඔළුවේ වැඩ කරනවා. එන ලැජ්ජයිත් එක්ක ඒව කරන්න. ඔව් වෙන තැනකනේ. ඔව්. ඒතකොට යනකොට මේ කොරිඩෝ එක දිගේ මේ හොඳට මේ අවුව තියෙන වෙලාව මේ උදේ 9 මාට 10ට දෙන ලස්සන ලයිට්ස් ඔක්කොම දාලා යන ගමන් ගෙදර පුරුද්දට උඩම තියෙන ස්විච් එක මිනිහා නොදැනින් වගේ ලයිට්ස් හතර මිනිහා ඕෆ් කරා. හා ඕකේ. අන්න එතනින් ඇතුළේ වුණාට මෙයාට පේනවා මේ ඉන්ටර්විව් එක ආපු ළමයි හෙන්න ගොඩක් ඉන්න හෝල් එකක. ඉස්සරහම් පේලිය තමයි ගොඩක් අය ඉන්නේ. පිටිපස්සේ තව පේලි 7-8ක් තියෙනවා. ඒවැ සීට්ස් විතරයි තියෙන්නේ කවුරුවත් ඉඳගෙන නැහැ. හැබැයි ඒවට උඩින් ඔක්කොම ෆෑන් වැඩ. මෙයා කල්පනා කරා දැන් ගිහිල්ලා ඉඳ ගන්නවද හිටගෙන ඉන්නවද පේනවා සමහර අය ඇතුළට යනවා එහෙම එළියට යනවා. මිනිහා ඒත් කල්පනා කරනවා මොනවද දන්නේ අහන ප්‍රශ්න මේ තරම් ඉක්මනට අහලා එළියට දාන්නේ. ඇතුළට යනවට වඩා ඉක්මනට කට්ටිය එළියට යනවා. සමහර අය ෆයිල් ලහුලහුල දුවනවා. එහෙම. හා තාත්තා ඔළුව වැඩ කරනවා. කවුද මේ ෆෑන් එක ඔෆ් කරන්නේ මමද? ඒකත් වැඩ කරනවා ඔළුවේ. මිනිහා ඉතින් ඔය නොදැනීම වගේ තල්ලු වෙලා බිත්තිය ගාවට ගිහලා නිකන් කරකොන කෑල්ල. රෙගියුලේටර් එක බින්දුවට දාලා මෙහෙම ඉඳගෙන ඉන්නවා. එයාගේ වාරේ ආවා. හරි. එයාව ගත්ත ඇතුළට ඉන්ටර්විව් බෝඩ් එක. කවද ඉඳන්ද තමුන්ට වැඩට එන්න පුළුවන් කියලා ඇහුවා. තාත්තා කොච්චර වුණා ගෙදරින් එනකොට කිව්වා අහන ප්‍රශ්න වලට කෙලින් උත්තර දෙන්න. දන්නවනම් විශ්වාසයෙන් උත්තර දෙන්න, දන්නේ නැත්නම් දන්නේ නැහැ කියන්න බය වෙන්න එපා. දැන් මේ අහන ප්‍රශ්නේ මොකද්ද? කවද ඉඳන්ද වැඩට එන්න පුළුවන්? මේකද දන්නේ නැහැ කට්ටිය එළියට විසිකරන ප්‍රශ්නේ. මෙයා හිතනවා. මගේ සර්ටිෆිකට්ස්. සර්ටිෆිකට්ස් තමයි මේසුරින් තියාගත්තා. හරි. කවද ඉඳලාද වැඩට එන්න පුළුවන්? ආයේ ප්‍රශ්න අහන්න. ආයේ ප්‍රශ්න යනවා. එයා හිතනවා මේකට දෙන උත්තරෙන් තමයි රස්තාව හම්බෙන්නේ හම්බෙන්නේ නැත්තේ එයා කල්පනා. මගේ මොකද ප්‍රශ්නයක් ඇහුවෙත් නැහැ. මෙතනට එන මිනිස්සුන්ගෙන් ප්‍රශ්නයක් දෙකක් අහලා ඒ මිනිහා ගැන සම්පූර්ණ විස්තරයක් දැනගන්න බෑනේ අපිට. ඔයාලට වැඩට එන්න පුළුවන්ද බැරිද කියන්නකෝ. හා ඒකමයි අහන්නේ. හරි. මට කියන දවසක එන්න පුළුවන්. රයිට්. තමුන් හෙට ඉඳලා වැඩට එන්න. සර්. හා මේකේ ප්‍රශ්න අහන්නේ නැහැ අපි. නමුත් මිනිස්සෙකුගේ ප්‍රායෝගික හැසිරීම පිළිබඳව අපි CCTV වලින් ගේට්ටුවේ ඉඳලා අපි අධ්‍යයනය කළා. අපි දැක්කා ඔයා ගේට්ටුව අහනවා. අපි දැක්කා ඔයා ඇරලා තිබිච්ච හෝස් එක වහලා එනවා. ඒවා අපි තියලා තිබුණේ විදියට. අපි දැක්කා ඔයා පඩිපෙළේ එනකොට ඔයා ලයිට්ස් එක ඕෆ් කරගෙන අපි දැක්කා මෙතන හෝල් එකේ තිබිච්ච ෆෑන්ස් ටික ඔයා ඕෆ් කරනවා. අපිට මෙතන පරිපාලන නිලධාරියෙක් අවශ්‍ය වෙන්නේ. මෙතන සකසුරුවම හදාගන්න, මෙතන වියදම අඩු කරගන්න කෙනෙක් අපිට ඕන වෙනවා. ඒක ඔබේ ඇඟේ තියෙනවා. වව්. වාර පුළුවන් හෙට ඉඳලා වැඩට එන්න කියලා ඉන්ටර්විව් බෝඩ් එකෙන් කියනවා. පුංචි කාලේ ඉඳලා අම්මලා අපිව හදනවන එක විදිහකට අපි ඔක්කොටම දුවන්නේ අම්මලා ගාවට. අපි තාත්තගෙන් අහන්නේ අම්මා කොහෙද ඉන්නේ කියලා. තාත්තා එනකොට අපි ප්‍රශ්න අහන්න යන්නේ නැහැ. ඉතින් කොච්චර ප්‍රශ්න තිබුණත් අම්මා අපිට කවලා පොවලා අපේ පහිනිපත්තික කරනවා. තාත්තා එහෙම කරන්නේ නැහැ. තාත්තට හරියට අපිව කළුගල් ගෙඩියක් වගේ තමයි පේන්නේ. තාත්තා ගල් වඩුවෙක් වගේ කටුවයි මිටියයි අරගෙන පොඩි පොඩි කෑලි පතුරු යවලා අර කළුගල් ගෙඩියක් වගේ ඉන්න අපින් ප්‍රතිමාවක් නෙලන්න හදනවා එයා. එයා දන්නවා සමහර වෙලාවට අපිට කටුමිටි පාරට අපිට රිදෙනවා ඇති කියලා. නමුත් එයා පිළිම නෙලන වැඩේ නවත්තන්නේ නැහැ. එයා ජීවතුන් අතර ඉන්න තාක්කල්. වයසට යනකොට දැන් සමහර වෙලාවට අම්මගෙන් ඇහුවොත් අම්මේ ජීවිතේ කොහොමද කියලා එයා කියන දේවල් වලින් එයා විඳපු කම්කටොළු දුක් ගැහැට ගැන අපිට එයාගෙන් අහගන්න පුළුවන්. නමුත් අපේ තාත්තා අපි වෙනුවෙන් දරපු කම්කටොළු දුක් ගැහැට මොනවද කියලා එයාගෙන් අහලා ඔබට ජීවිතේට දැනගන්න බෑ. ඒ ඔබ කවදා හරි දැනගන්න පිට මිනිස්සුන්ගෙන්. වයසට ගියහම අම්මා තමන්ගේ දරුවෙක්ගේ ගාවට යයි. දරුවෙක්ගේ ගෙදරකට යයි. ගිහිල්ලා ඉඳී දරුවොත් එක්ක. නමුත් තාත්තට අදටත් හිතා ගන්න බෑ එහෙම දෙයක් කරන්නේ කොහොමද? දරුවෙක් ගාවට ගිහිල්ලා වැටෙන්නේ කොහොමද අසරණකම පෙන්නලා කියලා. තාත්තා කල්පනා කරනවා. මං අද උදේ ගෙදරින් එනකොට අදත් අපේ තාත්තා අහනවා මේ ෆෑන් එක ඔෆ් කරන්නේ මමද කියලා. මං එතකොට ඒ ෆෑන් එක ඔෆ් කළා එනවා. අම්මා සඳකි මම ඒ ලොව ඉරුයරිදී ඒර හඳෙන් නුඹේ ලෝකය එළිය වුණී රැකුමට පුත